Good morning. සුබ උදෑසනක් වේවා. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටයි මට කියා පාන්න වෙනවා අති දැඩි මානසික කම්පනයක පත් වෙන මාද රටපුර වැසියන් අසරණ පවුල් ගම්පලත් පිටිසර ගම්පලත් වල සිටිනවා. FE සමාජ මාධ්‍ය හරහා දැඩි කම්පනයට පත් වී සිටින්නේ මේ මොහොතේ අපේ රටේ පරිසරය සතා සිව්පාවන් විශේෂයෙන් අලි අතුන් වන ඔවුන්ට වෙන හානිය ස්වභාදාමේ සමීප මිතුරන් වන සියලුම සතුන් ඒ වගේම මම පරිසරය සම්බන්ධව ස්වභාදහමත් සම්බන්ධව සමීප මිතුරෙක් හැටියටයි මට මේ කතාව කියන්න උනේ. මට දැඩි ආවේග වේදනාවක් කම්පනයක් ඇති වී සිටින්නේ මේ සත්තුන්ට වෙන හානියයි ඔවුන් ජීවත් වෙන පරිසරය වටපිටාව විනාශ කරන තලා පෙලා දාන මේ කුහක අසමාජාතික තිරිසන් සක්කිලිද කියන එක අපේ රටේ අපේ ලෝකෙම්ම සුන්දරම රට වෙන්නේ ලංකාවයි. ඒ සතාසිය පවන්ගේ පිරී ඇති අංග සම්පූර්ණයි. ඒ තේරුම් ගන්න බැරි සමාජයේ මිනිස්සු ඔවුන්ට සුදුසුකම් තියේද සත්‍ය කරුණාව කියන එක මේ පපුවේ අධිෂ්ඨාන එකඟව ඒ චේතනාව ඇති වෙන අය පමණයි ඒ සත්‍ය සේවය කරන්න පුළුවන් වන්නේ. මේ සත්තුන්ට පසුගිය දින වකවානුවේම අලි අතුන්ට වෙන හානිය අතිම හරිම දුෂ්කර කනගාටුදායක අවස්ථාවක්. කාරුණික ඉල්ලා සිටින්නේ මේ සබාධාමින් නැත්තම් හෝ ඔවුන්ට දෙන දඩුවම් කෙසේ අපිටත් ඒ විඳ ගන්න වෙනවා මේ සබාධාමින්. මොකද සබාධාමත් එක්ක සමීප සියලුම සතුන්ට හිරිහැර කරා නම් සබාධාමින් අනිවාර්යෙන්ම දඩුවම් දෙනවාමයි කියන එක මම එකහෙලා කියන්නේ. මම මේ පළවෙනි වීඩියෝ පටිය ගත කරේ ඒ වෙනුවෙන් මට හරිම කියා පාන්න බෑ. මේකට වහාම පියවරක් ගත යුතු ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමායි. ස්තුතියි. thank you.